ඔයාගේ ස්කින් එකෙත් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් බම්ස් තියෙනවන්නම් මේ තියෙන්නේ ඔයාගේ ස්කින් කෑරුව තියන එක මුලින්ම ඒප්‍රිල් ස්කින් ක්ලෙන්සිං බාම් එකෙන් මේකප් එක රිමූව් කරගන්න ඕනේ මේකෙන් හොඳට මේකප් ටික රිමූව් කරගමු ඊට පස්සේ ටිෂු එකක් අරගෙන හොඳට පිහිද ගන්න ෆේස් එක ලිප්ස්ටික් එහෙම ඔක්කොම යනවා මුකුත්ම හිටින්නේ නැහැ අපි යූස් කරපු කිසිම ප්‍රොඩක්ට් එකක් අපේ ෆේස් එකේ හිටින්නේ නැහැ අපි මෙන්න මේ ක්ලෙන්සිං බාම් එකෙන් අපි ක්ලෙන්ස් කරද්දී ඔයාලා මේකප් කරන්න මොන ක්ලෙන්සිං බාම් එක යූස් කරන්න නෝමල් ස්කින් එකක් මේ කියන්නේ මේකප් කරන්න නැති වෙලාවවල උනොත් මේ ක්ලෙන්සිං බාම් එකෙන් මේ ක්ලෙන්ස් කරන්න පුළුවන් මමත් එහෙම ක්ලෙන්ස් කරනවා ඔයගලන්ට ඒ වගේ රූටින් එකක් තරම් එන්න සෙකන්ඩ් ස්ටෙප් එක තමයි April Skin TXA Niacinamide Purify Cleanse එකෙන් ෆේස් එක වොෂ් කරගන්න ඕනේ මේ ක්ලෙන්ස් එකෙන් වෙන අපි ඩබල් ක්ලෙන්ස් කරනවා වගේ අපි ක්ලෙන්සිං බාම් එකෙන් විතරක් නවතින්නේ නැහැ අනිවාර්යයෙන්ම අපි ෆෝමින් ක්ලෙන්ස් එකකින් ෆේස් එක වොෂ් කරන්න ඕනේ ඒ කියන්නේ ක්ලෙන්සිං බාම් එකක් යූස් කරොතින් අනිවාර්යයෙන්ම ෆෝමින් ක්ලෙන්ස් එකකින් හරි එහෙම නැත්නම් ජෙල් ක්ලෙන්ස් එකකින් හරි අනිවාර්යයෙන්ම ෆේස් එක ආපහු වොෂ් කරන්න ඕනේ මේ ක්ලෙන්ස් එකේ බබල් ගම් ටෙක්ස්ට් එකක් තියෙන ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මේ ඊට පස්සේ හොඳට ක්ලෙන්ස් කරගන්න ෆේස් එක මේ විදිහට අපි ඩබල් ක්ලෙන්ස් කරලා මේකප් එහෙම රිමූව් කරගත්තාම පිම්පල්ස් එන්නේ නැහැ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එන්නේ නැහැ ඒ ඔක්කොම කන්ට්‍රෝල් වෙනවා බම්ස් එහෙම එන්නේ නැහැ මේකප් කරලා ඉවරනාට පස්සේ ගොඩක් අයට ඔය පිම්පල්ස් එහෙම එනවනේ ඒව එන්නෙත් නැහැ මේ විදිහට හරියට ඩබල් ක්ලෙන්ස් කරලා එහෙම ෆේස් එක අපි රූටින් එකක් මේන්ටේන් කරාම ටිප් එක තමයි මෙඩිකියුබ් එකේ සීරෝපෝ බ්ලැක් හෙඩ් මඩ් මාස්ක් එක ඇප්ලයි කරන එක මේක නම් මාර හොඳයි ඔයගොල්ලන්ට වීඩියෝස් ගොඩකින් කියලා තියෙනවානේ මේ ප්‍රොඩක්ට් එක ගැන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එන එක එතකොට ඔයිල් බැලන්ස් කරනවා පෝසස් මිනිමයිස් කරන්න උදව් වෙනවා මේ වගේ මාර ගොඩක් හොඳ බෙනිෆිට්ස් දෙනවා මගේ කස්ටමර්ස්ලා ගොඩක් හිටියා මේක අරගෙන මට රිසල්ට්ස් කියපු මේක 4 times per week නැත්නම් 5 times වගේ යූස් කරන්න පුළුවන් මේක නම් සුපර් බැටරම මේ හිතන්නකෝ දැන් අර හෙවි මේකප් එකක් දාලා ඉඳලා වොෂ් ඔෆ් කරලා ඊට පස්සේ මාස්ක් එක දාලා ඊට පස්සේ ස්කින් කෙයාර් කරා නම් මාර නියමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නෙමේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් මාරු කරදරයක් නේ ඇත්තටම අනිත් එක සමහරක් වෙලාවට අපි ඒවා එක්ස්ට්‍රැක්ටර්ස් වලින් වගේ ගෙදරදී අයින් කරන්න යනකොට ගොඩක් අයට අපහු පිම්පල්ස් එන්නත් බලනවා එතකොට අපිට පුළුවන් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එන එක කන්ට්‍රෝල් වුණාම අපිට එහෙම හැම වෙලාවෙම ඒවා රිමූව් කරන්න ඕනේ නැහැනේ ගොඩක් අයට ගෙවල් මට කස්ටමර්ස් කියලා දෙනවා ගෙදරදී තමයි රිමූව් කරන්නේ එතකොට එයාගේ දවස් ගාණක් යනකම් ආපහු අලුතෙන් පිම්පල්ස් ඇවිල්ලා මම ඔයගලන්ට මේක වේලුණාට පස්සේ පෙන්වන්නම් කොයි විදිහටද අර ස්කින් එකේ තියෙන ටෙක්ස්ට් එකේම පේන්නේ කියලා
15 minutes 10 or 15 minutes වගේ අපේ ෆේස් එකෙන් මේක තියාගෙන ඉන්න ඕනේ. මෙතන ගොඩක් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එනවනේ. මෙන්න මේ අපේ නහය උඩ. දැන් මේ මාස්ක් එක ඇප්ලයි කරලා වොෂ් ඔෆ් කරනකොට ඔයගලන්ට විසිබලිම තේරෙනවා අර චූටි වයිට් හෙඩ්ස් එහෙම නැහැ කියලා ෆේස් එකේ. ගොඩක් රිමූව් වෙනවා. මද රස්නේ වතුරෙන් මාස්ක් එක වොෂ් ඔෆ් කරගන්න. එතකොට මාරම හොඳ බෙනිෆිට්ස් තියෙනවා. ඊට පස්සේ අපි මෙඩිකියුර් බ්‍රෑන්ඩ් එකේම සීරෝපෝ 1 day සීරම් එක ඇප්ලයි කරනවා. පෙනන මගේ දැන්ට එක සීරම එකක් කෝල්මස්ට ඕව ඉවරයි. සෙකන්ඩ් බොටල් එක යන්නේ. මං ඒ තරම් ආසයි. මේ සීරම් එකේ HA BHA වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන නිසා අපි මඩ් මාස්ක් එක එහෙම ඇප්ලයි කරලා මේ සීරම් එක අපේ ෆේස් එකට ඇප්ලයි කරාම මාරම හොඳයි. වෝටරි ටෙක්ස්චර් එකක් තියෙන ගොඩක්. හරිම ලයිට් වේට්. ඒක නිසා වාට තියෙන්නේ සුපර් ඔයිලි සුපර් සෙන්සිටිව් ස්කින් එකක් වුණත් වාට මේ HA BHA මෙඩිකියුර් බ්‍රෑන්ඩ් එකේ සීරෝපෝ 1 day සීරම් එක සූට් වෙනවා. මේ විදිහට හොඳට සීරම් එක ඇප්ලයි කරගන්න ඕනේ. සීරම් එක ඇප්ලයි කරලා ඉවරයි. මාරම ඉක්මනට ඇබ්සෝබ් වෙලා පේනවනේ කිසිම තික්නස් කතියක් මොකුත් නැහැ ඩග්ගල ඇබ්සෝබ් වෙනවා. ඊට පස්සේ මෙඩිකියුර් බ්‍රෑන්ඩ් එකේ සීරෝපෝ 1 day ක්‍රීම් එක ඇප්ලයි කරන්න තමයි යන්නේ. මේකෙත් මගේ සෙකන්ඩ් එක යන්නේ නැහැ. මේක තමයි යූස් කරන එක. එකක් ඕල්මෝස්ට් ඕවර්. එකක් ඉවරයි. මාරම හොඳයි. කියන්නේ මම ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා ඔයගලන්ට මේ රූටීන් වීඩියෝස් බලලා ඔයගලන්ගේ ස්කින් කන්ඩිෂන් උතර මම කියනවා වගේ ස්කින් කන්ඩිෂන් නම් තියෙන්නේ. ඔයගලන්ට හොඳ මොයිස්චරයිසර් එකක් හොයනවා නම් ඩේ ටයිම් එහෙම යූස් කරන්න. ඔයගලන්ට අන්කම්ෆර්ටබල් නැති ගොඩක් අයට දවල්ට මොයිස්චරයිසර්ස් එහෙම ගන්න බෑ කියලා තමයි මට මෙසේජස් එන්නේ. ඒ නිසා සීරම්ස් විතර ඒගොල්ලන් දවල්ට ගාලා ඊට පස්සේ සන්ස්ක්‍රීන් එක ගන්න. හැබැයි හරියට ස්කින් කෙයාර් රූටීන් එකක් කරනවා නම් මොයිස්චරයිසර් එක අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි සන්ස්ක්‍රීන් එක යූස් කරන්න ඕනේ. මේ මොයිස්චරයිසර් එක මාරම ලයිට් වේට්. මේකෙන් කිසිම අන්කම්ෆර්ටබල් ෆීල් එකක් නැහැ. මාරම ලයිට් වේට්. ඔයාලට ඩේ ටයිම් යූස් කරන්න කිසිම ඉෂුව එකක් නැහැ. ඩේ ටයිම් යූස් කරන්න පුළුවන්. ඔයාලට මෙඩිකියුර් බ්‍රෑන්ඩ් එකේ සීරෝපෝ 1 day ක්‍රීම් එක අරගෙන යූස් කරන්න. ඔයගලන්ටත් සුපර් ඔයිලි ස්කින් එකක් නම් තියෙන්නේ. මාරම හොඳයි. මේ දැන් ඇබ්සෝබ් වෙලා ඉවරයි. ඔයගලන් ඔෆිස් යනවා නම් මොයිස්චරයිසර් එකක් ගන්න යූස් කරන්නේ නැත්නම් මේ මොයිස්චරයිසර් ඔයගලන්ට සූට් වෙනවා. මමත් මේක දෙවෙනි බොටල් එකත් යූස් කරන්නේ ඒකයි. මොකද මමත් මාරම ආසේ සාමාන්‍ය මම පළවෙනි පාරේ මගේ ස්කින් එකට එච්චර හොඳ වුණ නැති වුණොත් මම ආපහු දෙවෙනි පාරේ රීපර්චේස් කරන්නේ නැහැ. කිසිම ප්‍රොඩක්ට් එකක් මම ආපහු යූස් කරන්න ගන්නේ නැහැ. ඊට පස්සේ මේක තමයි ෆයිනල් ස්ටෙප් එක. දැන් අර විදියට හෙවි මේකප් එකක් කරලා හිටපු වෙලාවක මම මේ විදිහට තමයි මේකප් ටික රිමූව් කරලා මගේ ස්කින් කෙයාර් රූටීන් එක කරලා ඉවර කරන්නේ. ඔයගලන්ටත් පුළුවන්
මේ ප්‍රඩක්ස් ඔක්කොම harvish.lk අපේ වෙබ්සයිට් එකෙන් ගිහලා පර්චේස් කරන්න. authentic products available.